Hello guys, ඉතින් කොහමද වුණාද? අලුත් වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවා. අද ස්පෙෂල් දවසක්. අපේ අවුරුදු ඊද් අවුරුදු ජපානයේ පළවෙනි පාර මම පල්ලියකට යන්න හදන්නේ හජිමෙතේ. මේ පාකිස්තානයේ යාළුවෝ ඉන්නවා මගේ. ඒ කට්ටියත් එක්ක දැන් යනවා. යාර දැන් ඇවිල්ලා ඇති පල්ලේ කාර් එකේ එනවා කිව්වේ. තාම ඇවිල්ලා නැද්ද දන්නේ. මම තමයි පරක්කු. මොකද මං ඊයේ රෑ වැඩ කරලා ඉද්දි පරක් වුණා. මේ පාන්දර 3 විතර වුණා. නිදාගත්තෙත් නෑ. දැන් වෙලාව ඇවිල්ලා උදේ 7යි. නිදාගත්තෙත් නෑ මං. දැන් යනවා. හයි කොනිචිවා. කොනිචිවා දැන් ඔහායෝ ගොසාවස් නේ. අද හයි. ඉතින් ඔන්න දැන් යනවා. තාම ඇවිල්ලා නෑ කට්ටිය. මේ පිටිපස්සෙන් පේන්නේ මගේ ගක්කෝ එක. දැන් යනවා අපි. එනකන් ඉන්න ඕනේ ඉතින්. හජ්ජි අවුරුද්ද. අපේ අද මේ ජපානේ අද තමයි ඉතින් අපි සමරන්නේ. ඉතින් ගෙදර වගේ ඉතින් නෑ. ඇත්තම කිව්වොත් ගෙදර වගේ නෑනේ. ගෙදර කට්ටියත් එක්ක ඉඳලා පල්ලියට ගිහිල්ලා ඇවිල්ලා රස කෑම කන්න ඉතින් ඒකට තව අවුරුද්දක් විතර යන්න ඕනේ. වැකේෂන් එකක් ආපුවාම තමයි ගෙදර යන්න වෙන්නේ. අපේ යාළුවෝ ඉන්නවා 9ක් විතර යාළුවෝ ඉන්නවා පාකිස්තානි යාළුවොත් එක්ක තමයි යන්නේ. අපි බලමු එහෙනම් ගිහිල්ලා යන ගමන් සෙට් වෙමු. ගයිස් ඒ කට්ටිය එන්න පොඩ්ඩක් විනාඩි 10ක් 15ක් වරක් වෙනවා කිව්වා. මට පට්ට බඩගිනි ඊයේ රෑ කාලත් නෑ. දැනුත් නැගිට ගමන් අපි ටක් ගාලා ඉස්සරහා තියෙන ලෝෂන් එකට ගිහිල්ලා මං හැමදාම කන ඔනිගිරියක්වත් කමු. නැත්තම් ගෙදර ඇවිල්ලා මට තව වැඩ දෙක තුනක් තියෙනවා යන්න ඕනේ මං ආයේ. දැන් ගිහිල්ලා ඔනිගිරියක් හරි කමු අපි. මේ පිටිපස්සෙන් පේන්නේ ඔන්න ඔයාලට මම පෙන්නන්නම් මගේ ගක්කෝ එක. අර පේන්නේ පිටිපස්සෙන් ගක්කෝ එක. උඩ තියෙන්නේ අපේ හොස්ටල්ස් රියෝ එක. පල්ලේ තමයි ඔෆිස් එක අපේ ක්ලාස් රූම්ස් අනම්මන ඔක්කොම තියෙන්නේ. අද ලස්සන දවසක් ඉර පායලා ඒ වුණාට පොඩි වැහියන්දරකුත් තියෙනවා. මොනවා වෙයිද දන්නේ බලමු. මාර කේස් එක මචං මගේ කර්මය කියන්නේ ඔනිගිරිත් ඉවරයි. මං කණ එක ඉවරයි. ඒ කියන්නේ අපි බොණ්ඩ හරි මොන හරි ගමු. වැද්ද ගන්න බොණ්ඩ. අපි කෝහි එකක් බොමු කෝහි. මෙන්න කෝහි එක. මේක බොමු අපි. ගයිස් යාළුවෝ ටික එනකන් අපි මෙතනින්මු ගක්කෝ එක ගාව ඉන්නේ. ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් මම මේ පෝස්ට් එකක් දැම්මා කමියුනිටි පෝස්ට් එකක් දැම්මා ප්‍රශ්න තියෙන ඒවා දාන්න කියලා. කට්ටිය ගොඩක් ප්‍රශ්න දාලා තිබ්බා. මට ඒකට මේ වීඩියෝ එකක් කරගන්න වෙලාව නැහැ. ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම්. ගොඩක් කට්ටිය අහන්නේ ඉතින් හෑන්ඩ් කෑෂ් තියනවද කොහොමද යුනිවර්සිටි වලට ඇතුල් වෙන්නේ කොහොමද සෙම්මොන් ගක්කෝ හොයාගන්නේ ඒ වගේ දේවල් තමයි කොහොමද මේ සේකට්සු එක කියන්නේ මේ ජීවන රටාව කොහොමද ඒවා ගැන තමයි අහලා තිබ්බේ. මම ඒක ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන් කරන්නම්. බොහෝ දුරට ඊළඟ සතිය වෙයි. එතකන් ඔයාලා තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. හජ්ජි අවුරුද්ද ගැන කියනවා නම් හැම අවුරුද්දම තියෙන ඉතින් අගෝස්තු වගේ තමයි. අගෝස්තු මේ අවුරුද්ද පොඩ්ඩක් කලින් මාස දෙකකට කලින් නෝම්බි ඉවර වෙලා නෝම්බි අවුරුද්ද තිබ්බා අපේ. ගක්කෝ එක යාළුවෝ නම් ගියා. මට යන්න බැරි වුණා. එදා වැඩ වැටිලා පොඩ්ඩක් බිසි වුණා. අපි බලමු මේ ඊළඟ අවුරුද්දවත් ලංකාවට ගිහිල්ලා අම්මලත් එක්ක අවුරුද්ද සමරන්න වැඩ ගොඩක් තියනවාද නිවාඩු දවස කියලා ඉතින් නෑ සෙනසුරාදා ඉරිදා යාළුවෝ ටික එනවා. එහෙනම් අපි යනකොට සෙට් වෙමු. Make it, brother. Yeah. Record. Okay. Let's do it. Moving with the motion, following the light that sets me free.
කිලෝමීටර්ස් 30ක් විතර දුරින් තියෙන පල්ලියකට තමයි මේක තමයි පල්ලිය මෙතන තියෙන්නේ. ගොඩක් රටවල් වල කට්ටිය ඇවිල්ලා ඉන්නවා. වීඩියෝ ये आता देशी माशा Hello everyone. We are Pakistani. He's our friend. Okay, subscribe his channel too. Okay. And today our is Eid festival. Good. Okay, my English is a little bit okay. Bad is okay. It's good. It's good. Yeah. Okay, thank you. But if you want to speak in Japanese, you can speak in Japanese. Nandemo ii na. Nanka yutte? Nanka yutte? යාළුවොත් එක්ක මං ආවා මොස්ක් එකට ප්‍රේ කරන්න. අපිට වැඩ තියෙන නිසා අපි ඉක්මනට ප්‍රේ කරලා දැන් යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ 9. දැන් තමයි මේ ගෙදර ආවේ. යාළුවෝ ටික යනවා. ඒ ඇස්සෙන් මේ මගේ බඩු ටිකුත් ඇවිල්ලා යමතොයකින්. මේ අපි දැන් යන්න. තාමකට මං දැන් යන්න ඕනේ තව යාළුවෙක් ගෙදර. අද තමයි නිවාඩු දවසේ හැමදාම යන්නේ. හයි. එහෙම තමයි වෙන්නේ ඉතින් දවස. අද හරිම හැපි දවසක් ඉතින් ගෙදර ඉදිරියට යන්නේ නැහැ පල්ලියට හරියට දන්නවනේ කොල්ල වුණාම. මම දැන් තමයි ඉතින් ගෙදර එන්නේ. මං හිතුවට වැඩිය ලංකාවේ කට්ටියයි ඊට පස්සේ ඔය කොහෙද ගානා පාකිස්තාන් කට්ටිය සෑහෙන් ඉන්නවා මේ මං ඉන්න පැත්තේ. ගයිස් ඔන්න ඉතින් මම පල්ලියට ගිහිල්ලා ආපු ගමන් මං කිව්වේ යාළුවෙක් ගෙදර යන්න තියෙනවා අද වැඩ වගේක් තියෙනවා කියලා. දැන් මම යාළුවෙක් ගෙදර ආවා. එක්කෙනෙක් නම් වැඩට ගිහිල්ලා අනිත් එක්කෙනා ඉන්නවා වැඩ නැහැ යාට අද. අවුරුදු නිසා අද අපි බිරියානියක් හදලා වටලප්පන් එකක් හදන්න තමයි යන්නේ යාළුවොත් එක්ක. ඒ වීඩියෝ එකත් මේකත් එක්කම ඇටච් කරලා දාන්නම්. අද අවුරුදු දවස කොහොමද ගත වෙන්නේ කියලා. දැන් යනවා සූපා එකට. බිත්තර ගන්න ඕනේ, චිකන් අනම්මනම් ඒ ටික බඩු ටික අරගෙන එන්න යන්නේ. ඇවිල්ලා එහෙනම් හදන වීඩියෝ එකත් එක්ක සෙට් වෙමු. ගයිස් සුපර් මාකට් එකට ආවා. මොනවද බං ගත්තේ? අර එකක් ගත්තා. ගයිස් චිකන් ගන්න ඕනේ. කීයද බං චිකන්? කිලෝ එකක් විතර ගමු නේ. දැන් චෙක් අවුට් වෙන්න යන්නේ. ගාන කීයද ඔන්න ඔය බඩු තුනට. අලයි චිකනුයි බිත්තරයි ගත්තේ ඔන්න ගාන බලා ගන්න 1061යි. ටැක්ස් එකත් එක්ක. ගයිස් ඔන්න අපි දැන් චෙක් අවුට් වුණා. දැන් යන්න ඕනේ ඉක්මනට පයින් යන්නත් ඕනේ. ගේ ගාවට. බඩු ටික ගත්තා. මෙන්න බඩු ටික. දැන් ගිහිල්ලා ටක් ගාලා හදන්න ඕනේ. අනිත් යාළුවත් වැඩ හැරෙන්න කොහොමද කීය වේද බං? 11 විතර වෙනවා. එතකොට ඉතින් මේ වෙලාවෙද්දි ගානට ඔක්කොම ටික චෙක් කරගෙන උනා ගන්න තිබ්බනම් නැති. එහෙනම් අපි ඉක්මනට එන්නම් දැන් ගෙදර ඇවිල්ලා උයන්න ඕනේ. ඒ වැඩ ටික කරමු. මේ වීඩියෝ එක පොඩ්ඩක් දිග්ගේ. ඉතින් කමක් නැහැ. ඔයාලා බලන්න. පුළුවන් තරම් ෂෝට් විදියට වීඩියෝ එක හදන්න බලන්න. එහෙනම් ගයිස් අපි කැම හදන වීඩියෝ එකෙන් ඊළඟට හම්බෙමු. මම ටක් ගාලා එන්නම් ගෙදර. ගයිස් දැන් හදන ගමන් ඉන්නේ. අද හදන්නේ ඇවිල්ලා දැන් දම් බිරියානි එකක් නෙමෙයි. අපි හදන විදියට සරලව හදන්න බිරියානි එක චිකන් එක මේ මැරිනේට් කරගෙන මේ ඊට පස්සේ ඒක ඇඩ් කරලා චිකන් මදි නිසා අලත් පොඩ්ඩක් දාලා හදන්නේ. බිරියානි එක හදලා ඉක්මනට වටලප්පන් එකක් හදමු. ඒකත් සරලව සිම්පල් විදියට හදන්නේ. සරල අමුද්‍රව්‍ය භාවිතා කරගෙන තමයි හදන්නේ. යාළුවා ඉන්නවා මෙතන. සප් එක දෙනවා. අනිත් යාළුවා එන්න කලින් හදන්නත් ඕනේ. වැඩ. අපි එහෙනම් බලමු ඉස්සරහට. අද නම් පට්ට බඩගින්න ඉන්නේ දැන් හදලා කනකන් ඉවසිල්ලක් නැහැ. යාළුවා එනකන් නම් ඉන්න බෑ මතන් ඈ. අපි ගමු. වටලප්පන් එක සුපිරියට එයි කියලා හිතනවා. අදමු අපි. බොයිස් ඔන්න දැන් මේ බිරියානි එක done and dusted. දැන් වටලප්පන් එක හදන්නේ. වෙනවනේ ඔන්න මෙහෙම කරලා ගහන්න ඕනේ හදට මේක දැන්.
ඒ සද්දේ කංකේ නයි කරගන්න ඔයාලා. හරිද? ඒක ගැන වැඩි හිතන්න එපා. මේක පොඩ්ඩක් හොඳට බීට් කරගෙන ඊට පස්සේ දාන්න ඕනේ මේ අපේ මේක උණු කරගත්ත සීනි එක. පොල් කිරි. ඊට පස්සේ ඉතින් හොඳට මික්ස් කරලා පෙරලා අපි හදන්නේ රයිස් කුකර් එකේ. ජපානයේ රයිස් කුකර් එකේ ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඔප්ෂන් එක දාලා ස්ටීම් කරගන්න පුළුවන්. එහෙම තමයි කරන්න ඕනේ. එහෙනම් බොයිස් වටලප්පන් එකත් හදලා සෙට් කරමු. යාළුවා හයියක් දාපන්. බයි. වටලප්පන් එක හදනවනේ. කණ්ඩායි යන්නේ බොයිස්. ඔන්න ගයිස් වටලප්පන් එකත් සුපිරියට ඇවිල්ලා තියෙන්නේ පෙන්නපන් බොසා. මේ තියෙන කෑරලක් කාලා බලමු මේ. ආයි හිල් තියෙන්නේ සුපිරි. ටොප් බඩු බොසා. බිරියානි එකත් සුපිරියට ආයි එහෙම ගිහින් බිරියානි එක පෙන්නන්න පොඩ්ඩක්. ඔන්න මචං බිරියානි එක සුපිරි. ගයිස් ඔන්න දැන් මේ යාළුවා ආවා. මේ යකා එන්න පරක් වුණා. 12ත් පහ වුණා ඌ වෙනකන් තියාගෙන හිටියා කෑම එක. ගයිස් කොහමද බිරියානි එක? රායිද? එළම කිරියායි සුපිරි. කියලා නෑ. සුපිරිනේ. සුපිරි. මේක කාලා අපේ අතුරුපස වටලපන් එකත් කාලා ඒකත් කියන්නම්. එහෙනම් මේ මටත් පාට්ට බඩගින්න හිටියේ ඉඳන් කෑවේ නෑ. ඔන්න දැන් කණ්ඩ හදන්නේ. ඔන්න ගයිස් බිරියානි එකක් හදලා දුන්නා. ඔන්න අපේ අවුරුද්දට කන ගමන් ඉන්නේ. මං කෑවා පට්ට රහයි. මං කාලා ඉවරයි දැන්. මේ කට්ටිය කාලා ඉවර වෙනකන් ඉන්නේ වටලප්පන් එක කන්න. ආයි අපි හදමු මොකද්ද? කොත්තුවක් ගහමු. කොත්තුවක් ගහමු. සුපිරි කොත්තුවක් ගහමු අපි. තව සති දෙකකින් විතර. මෙහෙම තමයි ඉතින් අද අපේ අවුරුදු දවසේ ගෙවුනේ. ඔන්න ගයිස් බිරියානි ගෑවා. දැන් වටලප්පන් එක කණ්ඩ හදන්නේ අපේ ස්ටයිල් එකට. අතින් කණ්ඩ හදන්නේ හතර දෙනාම. මෙයාලට එහෙම කණ්ඩ ඕනේ කිව්වා. ඔන්න දැන් කනවා අපි. අද රහ බලමු. අයියේ කණ්ඩ. හරි ගමු. කණ්ඩ ඔයා මුලින්ම කාලා කියන්න බලන්න කොහොමද කියලා. කාපන්. ඔන්න අපේ විදියට වටලප්පන් කණ්ඩත් පුරුදු කරා ඒ කට්ටියට. වෙලාව කීයද දන්නවද? දැන් 1:43යි. මාරු 1:43යි. කියනම් පට්ට. පහන්දර 1:43යි. දැන් තමයි අපි රැයට ගන්නෙ. කියන්න අවශ්‍ය නෑ පට්ට. ඔන්නමයි ජපානයේ තාත්තේ ඉතින්. සුපිරි. එහෙනම් ගයිස් ඔන්න අපේ අවුරුදු දවසත් ඔන්න ඔහම තමයි ගෙවුනේ. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. good night.